හිතන්න බලන්න මුළු රාජ්‍යයේම මරණ දඬුවම නියම වෙලා ජීවිතේ බේරගන්න පැනලා යන කෙනෙක් පස්සේ කාලෙක ලංකා ඉතිහාසයේ හිටපු බලවත්ම රජ කෙනෙක් වුණා කිව්වොත් අද අපි දිගහරින්න යන්නේ අන්නේ පුදුම හිතන කතාව. කෙනෙක් කිපදෙන්නත් කලින් කිපු අනාවැකියක් හින්දා ඒ කෙනාගේ ජීවිතයට මරණීය තර්ජනයක් එල්ල වෙනවා. වස්සබගේ කතාව පටන් ගන්නෙ අන්නේ හිම භයානක පසුබිමකින්. අපි මේ ගමන යමු පියවරෙන් පියවර මුලින් මේ මාරාන්තික අනාවිකය ගැන බලමු ඊට පස්සේ පලා යාම සහ කැරල්ලා අවසානයේදී අවුරුදු 400කට කිට්ටු කාලයක් පැවතුණු රාජවංශයක් සහ දෙවන්ත නිර්මාණ බිහිකලේ උරුමය ගැනත් කතා කරමු. හරි. එහෙනම් අපි කතාවට බහිමු. මේ හැමදේම පටන් ගන්නේ බලයේ ඉන්න රජ කෙනෙකුට ඇහෙන දෛවෝපගත අනාවැකියකින්. ඉතින් එක පැත්තකින් ඉන්නවා සියලු බලය හතේ තියාගෙන ඒත් අනාවැකියකට බයෙන් ගැහි ඉන්න සුබරාජ රජතුමා. අනෙක් පැත්තේ බලවත් ලම්බකර්ණ වංශයේ සේනාධිපතියෙකුගේ බෑනා කෙනෙක් ඒ තමයි වසබ. එයාට තමන්ගේ දෛවය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. රජතුමාගේ මේ කලබලයට මේ භීතියට හේතුව තමයි මේ අනාවැකිය. වසබ කියන නම තියෙන කෙනෙක් තමන්ව පරද්දලා රජකම ගන්නවා කියන එක එයාට කොහෙත්ම දරාගන්න බැරි වුණා. ඉතින් රජතුමා ගත්ත තීරණේ දරුණුකම බලන්න මුළු රාජධානියම වසබ කියන නම තියෙන හැම පිරිමියෙක්ම මරලා දාන්න නියෝග කළා. මේකෙන් හිතාගන්න පුළුවන්නේ වසබ මුහුණ දීලා හිටපු අනතුරු කොයිතරම්ද කියලා. හරි. දැන් අපි යමු කතාවේ ඊළඟ හරිම තීරණාත්මක කොටසට. ඒ තමයි වසබගේ නාටකීය පලා යාම සහ එතනින් පටන් ගන්න නැගිටීම. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂය. වසබව මරන්න රජතුමා ගාවට ගෙනියන්නේ වෙන කවුරුත් නෙවෙයි එයාගේම මාමා. ඒත් වසබගේ නැන්දා මෙත්තා මේ සැලස්ම ගැන දැනගෙන අවසානම මොහොතේ අනතුරු අඟවලා එයාගේ ජීවිතේ බේරගන්නවා. ඉතින් සිද්ධිදාමේ දිගහැරෙන්න මෙහෙමයි. මුලින්ම රජියාව ඉලක්ක කරනවා. ඊළඟට නැන්දා මෙත්තා අනතුරු අඟවනවා. ඊට පස්සේ එයා පැනලා ගිහින් හැංගෙනවා. අන්තිමට රහසින්ම හමුදාවක් එකතු කරනවා. මරණයෙන් බේරුණු කෙනෙක් කැරල්ලක නායකයෙක් වෙන්නේ අන්න එහෙමයි. මේ කතාවේ තවත් පුදුම හිතෙන දෙයක් තමයි වසබ රජු වුණාට පස්සේ විවාහ කරගන්නේ තමන්ගේ ජීවිතේ බේරපු නෑන්දා. ඒ කියන්නේ මෙත්තාව. මේකෙන් මේ කතාවට හරිම අපූර්ව පෞද්ගලික පැත්තක් එකතු වෙනවා. දැන් අපි බලමු මේ කැරල්ල කොහොමද උච්චස්ථානයකට ඇදෙත් මුළු රාජධානියම ඉතිහාසය වෙනස් කරන්නේ කියලා. අවුරුදු ගාණක් හැංගිලා ඉන්න හමුදාවක් හදාගත්ත වසබ ක්‍රිස්තු වර්ෂ 67 දී සුබරාජ රජුගේ හමුදාව එක්ක සටන් කරනවා. ඒ සටනෙන් සුබරාජ රජතුමා මිය යනවා. එතනින් තමයි වසබ සිහසුනටපත් වෙලා පළමු ලම්බකර්ණ රාජවංශය ආරම්භ කරන්නේ. මේක නිකම් බලය මාරු වීමක් විතරක් නෙවෙයි. එරා පටන් ගත්ත ලම්බකර්ණ රාජවංශය ඊට පස්සේ අවුරුදු 370ක් පුරාවට ලංකාව පාලනය කළා. අන්න ඒකයි මේ ජයග්‍රහණයේ තියෙන සැබෑම ඓතිහාසික වැදගත්කම. හරි. දැන් අපි වසභ කියන කැරලිකරුවාගෙන් වසභ කියන පාලකයාට, ඒ කියන්නේ දූරදර්ශී ඉංජිනේරුවාට අවධානය යොමු කරමු. එතුමා කරපු වැඩ දිහා බලපුවාම ප්‍රශ්නයක් එනවා. ඇයි මේ තරම් දෙවන්ත විදිහට මේ තරම් ලොකුවට ජල ව්‍යාපෘති කළේ? හේතුව තමයි මේ. ඒ කාලේ දකුණු ඉන්දියාවේ දරුණු ආහාර අර්බුදයක් තිබුණා. ඉතින් ඒ වගේ තත්වයක් ලංකාවේ ඇතිවන එක නවත්තලා රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන එක තමයි එතුමාගේ ඉලක්කය වුණේ. ඒක ඊටාම දුරදක්නා නුවණක්. එතුමා කරපු වැඩවල පරිමාණය ඇත්තටම ඇදහිය නොහැකියි. පාලන කාලය තුල අලුතෙන්ම දැවන්ත වැව් 11ක්, ඒ කියන්නේ ජලාශය 11ක් රටට එකතු කළා. මේවා නිකම් වතුර පිරුණු වලවල් නෙවෙයි, මුළු රටේම කෘෂි කර්මාන්තයට පණ දුන්නු මහා නිර්මාණ. ඒ වැව් පද්ධතියට ජීවය දෙන්න රට පුරා කුඹුරු වලට වතුර ගෙනියන්න ප්‍රධාන ඇල මාර්ග 12ක් කපලා තියෙනවා. හිතන්නකෝ ඒකෙන් රටේ කෘෂි කර්මාන්තයට ලැබුණු ශක්තිය. වසබ රජතුමා ඉංජිනේරුවෙක් විතරක්ම නෙමෙයි. එතුමා අලුතින් බෞද්ධ විහාර ගොඩක් හැදුවා. ඒ වගේම තමයි අදට ප්‍රසිද්ධ බලීපුරම් රන් සන්නස පිහිටවියත් එතුමා. ඉතින් එතුමා සංස්කෘතියට ආගමටත් ලොකු සේවයක් කරලා තියෙනවා. හරි. දැන් අපි එතුමාගේ පාලන කාලය ගැන පොඩි සාරාංශයක් අරගෙන එතුමා ඉතිහාසයේ කොච්චර වැදගත් චරිතයක්ද කියලා තහවුරු කරගමු. වසබ රජතුමා අවුරුදු 44ක් රජකම් කළා. ඒකේ ඒ කාලේ හැටියට ඊටමත් දීර්ඝ පාලන කාලයක්. මෙන්න මේ ස්ථාවර පාලනය නිසා තමයි එතුමාට මේ තරම් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණේ. එතුමාගේ පාලනයේ මුළු දිවයින පුරාම පැතිරිලා තිබුණා කියන්න හොඳම සාක්ෂිය තමයි මේ. බලන්න උතුරේ යාපනයෙන් දකුණේ සිතුල්පව්වෙන් නැගෙනහිර මඩකලපුවෙන් බටහිර කුරුණෑගලෙන් මේ හැම තැනකින්ම එතුමාගේ සෙල්ලිපි හම්බ වෙලා තියෙනවා.
එහෙනම් සරලවම කිව්වොත් එතුමා තමයි රජෙක් බවට පත්තුණු පලාගේ පුද්ගලයා රට එක්සේසත් කරපු කැරලිකරුවා ඒ වගේම තමන්ගේ මිනිසුන්ට සෞභාග්‍යමත් අනාගතයක් හදලා දුන්නු මහා නිර්මාණකරුවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා මේ කතාවේ ප්‍රධාන පැති දෙකම එකට ගත්තම වසභ රජතුමාගේ උරුමය ඇත්තටම ගොඩ නැගුණේ එදාදි කරපු කැරැල්ල මතද? එහෙම නැත්නම් එතුමා ගොඩනගපු ඒ දැවන්ත ජලපතතිය මතද?